දන්න කියන කාලේ ඉඳන් ජීවිතේ කඹරලා තියෙන කාටද? සත්පුරුෂයන් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාතාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන වෙනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඕක නවත්තන්න. බුදුවරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඕක කරන්නේ නැත්තේ? සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනි එක කුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අදණ්ඩ හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පින්නතෝ මේ ඉතින් අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට කලලට වැදලා මෙහා බිපදුනා කියලා. ඔය ඔහොම කියනවා පින්නතුනි මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදින්. ඉපදුනේ මේ තරම් භාග්‍යවන්ත විදිහට, ඔය තරම් වාසනාවන්ත විදිහට. මතක තියාගන්න අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ මේ සංසාරයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරම් පුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත්. දැන් මොකද පින්නතුනේ වචනෙන් සංසාරේ දිග්ගස්සනවා කියලා කියන්නේ? වචනේ මම පින්නතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. මට දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නමුත් දැන් අද දොස්තරලා කිව්වා කියලා මම මෙතෙන්ට ආවේ නැත්නම් එහෙම. අද උදේ පැය භාගයයි කිව්වේ. මේ ටික හොඳට මතක තියාගන්න. දැන් කියන්නේ එහෙම නැහැ. හොඳේ පැය ගාණක් බලාගෙන හිටියේ විනාඩි 45ක් බණන්න නෙමෙයි කියලා. හොඳට තේරුම් ගන්න. වචනය හරි වැදගත් නිවන් දකින්න. කොහොමද වචනය වැදගත් වෙන්නේ? කොහොමද වචනේ බලපාන්නේ? දැන් ඔය අර දැක්කද පහුගිය දවස්වල මේ සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනහම වැඩිපුරම කරගන්න දෙයක් තමයි අපි තරහකාරයෝ වැඩි කරගන්නවා. වැඩිපුරම කරගන්න දෙයක් තමයි වෛරක්කාරයෝන්ගේ හිතවල තියෙන වෛරී සහගත සිතුවිලි අදහස්. ඒවා අර එකතු කරගන්න එක තමයි කරන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ වෛරය නැති කරන්නද පුරව ගන්නද? වෛරය නැති කරන්න මම යෝජනා කරනවා. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. කොහොමද ඕක කරන්නේ? දැන් ඔය මම මේ කියන විදිහට කරන්න ඕන නේද? හෙට ඉඳන් මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කාටවත් කේන්ති යනවද? තෝ කියලා බැන්නාම පින්නතුනේ කේන්ති ඇවිස්සෙනවා. එහෙනම් දැන් හෙට ඉඳන් මොකද කරන්න ඕන? ඔය කට ඇරලා
මිම්මනත කවදාව පැහැදිලිද මන් තමන් කියන එක ඇත් කියන්නද ඔය කට ඇරලා මිම්මනත කවදාව කිසි කෙනෙකුට තෝ කියලවත් කතා කරන්න එපා පැහැදිලිද දැන් එන හෙට ඉඳන් කාටවත් තෝවත් නොකිය ඉන්න ඕන ඔයත්තන්ට තේරෙන්නේ නැත්තම් මේ තෝ කියලා කියනකොට කොහොමද වෛරය විශ්සෙන්නේ කියලා ඔය යන ගමන් කාට හරි තෝතෝ කී කිය බැන බැන යන්නකො එතකොට බලාගත්ත හැකි ඔය වචනේ තියෙන බරපතලකම ඔච්චරයි වචනයක් කියන්න එක්ක වෛරයක් ඇති වෙනව නැත්නම් වෛරයක් නැති වෙනව අර දැක්කද පහුගිය දවස්වල අර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා මේ අවුරුදු 5 පැටියට මං ඒ පිහියක් දැක්කා ඒ පිහිය විදිහට නම් පින්නතුනේ කපලා මරන්න හරි අමාරුයි මෙලොලු කපන පිහියකින් බෙල්ලකට කපලා මැරිය හැකිද සාමාන්‍යයෙන් රාත්තල් 30-40ක බරක් වදින්න ඕන බෙල්ල කැපෙන්න එකපාර අර මට හිතෙනවා පොඩි එකාගේ බෙල්ල අරගෙන බෙල්ලට කොටන්න ඇති කියලා තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවා කොහොමද පින්නතුනේ ඔය කරන්නේ ඔව හරි කරන්න පහසුයි ඒව හරි කරන්න ලේසි මොනා කරනකොට සංසාරේ කොච්චර වෛරයක් තියෙන්නද සංසාරේ කොච්චර තරහක් තියෙන්නද සංසාරේ කොච්චර නම් පිනුදුනේ ද්වේෂයක් තියෙන්නද එනිසා මතක තියාගන්න ඒවා හරි බරපතලයි ඔය සමහරු කියනව නේද ඔය මං ඒ කියන විදිහටම කියන්නද තොපි මරාගෙන මැරනවා කියලා ඔය ඕන තරම් කියනවා කියන්නේ එහෙම නෑ ඒවා හරි බරපතලයි දැන් පේනවද කියපුවාම ඒවා කරන විදිහ තරහව වෛරය ඇති වුණාම පින්නතුනේ ඒක නැති වෙන්නේ නැහැ ලේසියකට ඒක වෛරය පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහම ඈතින් ඉපදුනහම පින්නතුනේ වෛරය පිරිමහන්න උපදින්නේ ලං වෙලා වෛරය පිරිමහන්නේ ළඟට එක්කහුව වෙලා එනිසා මතකද ඔය සමහර අම්මලා තාත්තලා කියනව නේද දරුවන්ට ඔය කියන්නද තොපි නම් අපේ හතුරමද කොහෙද කියලා මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති මං කියන බොහෝ පැතිවල එහෙම කියනවා සමහර අම්මලා තාත්තලා කියනවා සමහර දරුවෝ කියනවා මට කියන විදිහට කියන්න පුළුවන් මේවා පටිගත කරන හින්දා කියන්න බෑ සමහර දරුවෝ කියනවා දරුවන්ට අප්‍රිය වෙනවනේ දෙමව්පියෝ මේ පැතිවල තාත්තලා බොනවද නෑ සහතිකවම දන්නේ නැති ඉඳහන්න අයතෝ රියැක්ෂන් දාන විදිහට මට හිතෙන අනෙක් සේරම පැතිවල රැඩියෙන් බොනවා කියලා කෙසේ හෝ වේවා එහෙනම් මේක කියන්න වෙනවා හොඳ නොකිය ඉන්න කියලා හිටිය අර බොනවා කියලා කියපු හින්දා මේ කියන සමහර ළමයි කියනවා හාමුදුරුවනේ අරකා මරන්න හිතිලාලු දෙන්නේ කවුද අරකා කියන්නේ මෙහෙනම් හොඳටම පත්තියම් පෙන්නතුනේ වැඩේට ඒ කියන්නේ ඒක හොඳට ජෙල් වෙලා යනවා කවුද තාත්තා ඇයි කොල්ලා කියනවා හාමුදුරුවනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මත් එක්ක දබර වෙනවලු අම්මට තඩි ගහනවලු දන්නවනේ තඩි ගහනවා කියන්නේ අර ගසන එකට එතකොට කුණුහරුප කියනවලු කවුද කියන්නේ තාත්තා දැන් ඔය ඇත්තෝ කල්පනා කරගන්න ඕන අපේ අල්ලපු ගෙවල් වල අපේ ගෙදර මෙහාවල්ලු ගැන මේ කියන්නේ මෙහාවල්ලු ආයි කියලා හොඳට සිහිය තබා ගන්න මේවා මෙතන ඉතින් තාත්තලා ඉන්නවත් දන්නෙත් නෑ කමන්න ඔය පාරදී හරි කමන්න මෙව ඇහෙනවා ඇතිනේ පින්නතුනේ
දරුවන්ට දෙමව්පියෝ වෛරක්කාරයෝ වෙනවා. දැන් ඔය දරුවන්ට දෙමව්පියෝ ඕන එක. සමහර බිරින්දෑවරුන්ට ස්වාමියෝ වෛරක්කාරයෝ වෙන්නද? මේකත් අහලම ඉතුරු ටික කියන්න. දැන් මේ අම්මලා පතනවාද දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේම නිවන් දකින්න කම්ම ලැබියන් කියලා සංසාරෙම ස්වාමියාවයන් කියලා. සේරම ඔළුව දෙපැත්තට වනන්න ඉස්සරහට නෙමෙයි. ඇයි? අපිරියයි. අහුවොත් එහෙම කියයි කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා ස්වාමි පුරුෂයෝ පතනවද දැන් බැඳලා ඉන්න අම්මලා මගේ බිරිඳ මට නිවන් දකින්නකන් ජාතිත් ලැබියන් කියලා. දැන් බිරිඳතුනි කොහෙන් නිවන්ද? වෛරය පොම්ප කරනවා කොහෙන්ද? ගෙදරින්. දරුවෙක් දිහා බලලා සැනසෙන්න තියනවද? මේ පැත්තේ වල කොල්ල කුඩු ගංජා මොනවද නැහැ. නසාතිකමාන. ඔය ගංජා හර්මේ ගන්නවද නැතුව ඇති? ඇත්තටම දන්නේ නැති ඉඳහන්. එහෙනම් නැතුව ඇති මේ පැත්තේ. නෑ බොහෝ පැතිවල ඔවා තියෙනවා. දරුවන්ට දෙමව්පියෝ අප්පිරියයි. අර නෑකි බින්ද කියන්නේ මම ඒ කතන්දරේ. දෙමව්පියොන්ට දරුවෝ අප්පිරියයි. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. වෛරය සමහරු කියනකොට කියන හාමුදුරුවනේ එහෙම තරහක් කමනාපයක් වෛරයක් හිතේ නෑලු. ඒ වුණාට යන්න එන්නේ කතා බහ කරන්නේ නෑලු. යන්න එන්නේ කතා බහ කරන්නේ නැත්තේ ඇයි? තරහ නැති හින්දාද? වෛර නැති හින්දාද? පින්නතුනේ ඔය සත්තු වෙලා විඳවනවා. දැකලා තියෙනවද අර දැන්? බල්ලගේ ගෑනු සතා මොකද්ද? බැල්ලිනේ නේ. මොකද දන්නේ නැහැ වගේ ඉන්නේ. ඔය සමහර බැල්ලියෝ පැටව ගහපුවාම පින්නතුනේ අපි දන්නේ බල්ල පූසෝ ගැන විතරනේ. අලියැත්තේ පැටව ගහන අපිට පේන්නේ නැහැ නේ. කොටි පැටව ගහනවා පේන්නේ නැහැ. ඒකයි බල්ල බලල්ලු ගැන කියන්නේ. අපිට ඉතින් ඒ උන් විතරනේ පේන්නේ. ඔය සිංහ පැටව ගහනවා පේනවද? නෑ. සමහර බැල්ලියෝ ඉන්නවා පැටිය ගහපු ගමන් කනවා දැකලා නැද්ද? සමහරට පැටව ගහපු ගමන් පස්කොටට පැටිය වහනවා. සමහර පූසෝ හැම ඔයින් මදාම හැල්ලනකොට පැටිය කනවා වෙන්න දුන්නේ. මොනවාද පිරිමහන්? වෛරය පිරිමහන්. වෛරය එක්කහු කරගන්නේ පෝෂණය කරන්නේ තිරිසන් ආත්මෙද මනුස්ස ආත්මෙද? වෛරය කියන එක එක්කහු කරගන්නේ මනුස්ස ආත්මය තුල. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් ඉතින් ඕක නැති කරන්න. පින්නතුනේ මේ ආත්මෙ මේ කරගන්න එව්වගෙන් තමයි කල්ප ගානක් තීරණය වෙන්නේ. මේ ආත්මෙ එක්කහු කරගන්න එව්වගෙන් තමයි ආත්ම ගානක් තීරණය වෙන්නේ. එනිසා මම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අපේ සත්පුරුෂ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල නායක හඳුරු කොමඩු වීදුරුවක් දුන්නා හොටෙල් එකේ. උගුරට එනවා කෙලවරක් නෑ මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොඳටම. කාලෙකින් ලැබපු මිනිසත් භවය තුල එක වචනකින්වත් සංසාරෙ දික් කරගන්න එපා. පොඩි ප්‍රශ්නයක් කොහොම අහන්න. බණහන අම්මලා තාත්තලා සියලු දෙනාම හදවතට තට්ටුවක් දාලා මේක අහන්න ඕනේ. අපි මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා ඇද්ද? 2. කොහොමත් 3ට වැඩියෙන් කියලා තියෙනවා. නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා දෙනවා. මොන 2ද 3ද පින්නතුනේ පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට? කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවාද? දැන් මේ බණවඩුවෙන් එළියට යනකොට එක්ක සරෙප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි. මේ හොරකම් කරනවද නැද්ද ඇති? නැත්තම් උළු අස්සේ ඇඟිල්ල වදින්න ඕන.
මොනවද කියන්නේ? කුණුහරුප. ගෙදර පූසා බුදියාගෙන ඉඳලා පෑගුණත් මොනවද කියවෙන්නේ? ඇති හැටි පූසාට කුණුහරුපෙන් බයින්නද මේක මෙතන බුදි කියලා. ඒකයි ඉතින් බිම් බුදියන්න ඇඳන් වල ගිහිල්ලා බුදියන්නද? කටවල් වල තියෙන්නේ මොනවද වැඩිපුර? මොකටද වෙන්නද ඔච්චර කුණුහරුප කියන්නේ? කවුරුත් හිත සතුටින් කුණුහරුප කියනවද? එහෙම කියනවනම් ඒක මානසික ලෙඩ. මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙකුට කටක් කරලා කුණුහරුපෙන් බයින්න එපා. මේ කරන කියන හැම එකක්ම මේකත් කියන්නම් අර මේ පැතිවල බොනවා කියලා කිව්ව හින්දා තාත්තලා. සමහර තාත්තලා ඉන්න මට මේ පැතිවල බනවලට කියනෙකුත් නැහැ මම මේක කියලා තමයි පින්නතුනේ යන්නේ. තාත්තලා ඉන්නවා හැන්දෑවේ කෙලලා එනවා කියන අර මේ බීලා එනකොට පොලිසියෙන් අහු වුණත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගානට. එහෙම වෙරියක් නැහැ එහෙම. ගෙට කොට වෙච්ච ගම අර තිරිසංගත ඉස්මතු වෙන්න නිච්චයක්වත් නැහැ පාරේ නෝ. සමහර ළමයි කියන්නේ අපිට ගෙට ගොඩ වෙච්ච ගමන් අර තියෙන ගෑනු ගති කාටද පෙන්වන්නේ? බිරිඳට පෙන්වනවා. කෙලලා ආපුවාම තාත්තා තරම් වීරයෙක් ඉන්නවද ගෙදර වෙන කොහෙවා? පලන කුණුහරුප ගොඩවල් පෙන්නතුනේ. මේ සමහරට එහෙම නැතුවත් ඇති මං එහෙම කිව්වට හොඳේ. ඔය වෙන පැතිවල ඒවා මම මේ කියන්නේ. මතක තියාගන්න. මිනිස්සු වෙලා උපදින්නේ ඕව කරන්න නෙමෙයි. පෙන්නතුනේ මම මේ තාම දැන් බණ පටන් අරන් විනාඩි 40යි. සූස් ගන්න එපා වෙලාව කියන එක ඉක්මනට යනවා. මේ තාම කියන්නේ මේ ගෙදර රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? හදා ගන්න ඕනේ එමටයි. මේ පවුල තුල පරිසරය තුල වෙනදුනේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මගේ පළවෙනි යෝජනාව අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න. තාත්තට තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක්. මොකේදද? අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුළුවන් වෙන්න පින්නතුනේ පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි. පැහැදිලිද මං කියන එක? කොච්චර දරුවෝ ඉස්සර අම්මලා තාත්තලා කුණුහරුපෙන් බැන ගන්නවද? බැනගන්නේ නැද්ද? පින්නතුනේ සමහර තාත්තලා අමු තිත්ත කුණුහරුපෙන් අම්මලාට බයිනවනේ. කවුරු ඉස්සරහද? මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා දරුවෝ ඉස්සරහ කාටද? අම්මට. කට ගොන්න බීගෙන ඇවිල්ලා මොනවාද කරන්නේ? හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පිරිමියෙක් වුණාම. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. දරුවන්ට තාත්තා ගැන හොඳ ආදරයක් තාත්තා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න ඕන තියෙන්න ඕන. ඒක රකින්න ඕන කවුද? අම්මා. අම්මා ගැන ඇති වෙන්න ඕන ආදරය අම්මා ගැන ඇති වෙන්න ඕන ගෞරවය ඕක රකින්න ඕන කවුද? තාත්තා. ඔය දෙන්නම අම්මා තාත්තා කියන චරිත දෙකේ ගෞරවය රකින්න නැතුව කොහොමද හොඳ පෞරුෂයකින් හිපි දරුවෙක් හදන්නේ? එන්නතන මේ බුදුරු උගන්වන්නේ ගාර ඕච නිවාත හෝච සන්තුට්ඨේච කතඤ්ඤතෝ. නිහතමානී වෙන්නලු ගරු කරන්න පුරුදු වෙන්නලු. කොහෙන්ද ඉගෙන ගන්න ඕන? එනිසා ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ පින්නතුනේ මහ ගොඩක් ඕකේ නෑ. හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න. අනෙකට බොහොම ලෙන්ගතුව ඉන්න. මේවා ඉතින් හෙට ඉඳන් පුළුවන් තරම් පුරුදු වෙන්න. ගෙදර ඉන්නකොට කිසිම හේතුවක් මත අනෙකගේ හිත රිද්දන්න එපා.
අපි හැම වෙලේම දකින්නේ අනෙකගෙන් අපට වෙන යහපතද අයහපතද. මේ පින්නතුන්ට වැඩිපුරම ඔය ජීවිතේ තට්ටුව දැම්මනම් දැම්මේ ළඟින් හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? අපිට අර මේක කියන වෙන විදිහක් තියෙනවනේ. අපිට වැඩිපුරම කියනවනේ කවුද එහෙම කෙරුවේ? ළඟින් හිටපු මිනිස්සු. හැමදාම අපිව රිදෙව්වේ කවුද? අපි උදව් කරපු උදවිය නෙමෙයිද? කවදාවත් අපි උදව් නොකරපු කෙනෙක් අපිට රිද්දලා තියෙනවද? ඒ හින්දා සංසාරගත වෛරක්කාරෝ ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පින්නතුනේ මේ බොහොම ළඟින්, බොහොම සමීපේ. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. අම්මට තාත්තටවත් තාතෝ කියලා කතා කරන්න එපා. සමහර දරුවෝ ඉන්නවා මම කියන විදිහටම කියනවා මේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න. එහෙම කියන්නේ අපූර්වට කියනවා. ලැජ්ජ නැතුව කියනවනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නැහැ කියලා. හැබැයි ඒකෙත් ඇත්තක් තියෙනවා පින්නතුනේ. ඔය සමහර අම්මලා ඉන්නවා අර කණ්ඩ දෙන්නේ ගෙදර ඉන්න ලේලි පුතා තමයි බලන්නේ. උන්දලා කවදාවත් ඒ ලේලිගේ හොඳක් කියනවද? ඔය කන්නකට දෙයකට සැරයක් එනවා. අවුරුද්දකට සැරයක් විතර සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චි ඊත්තයක් 60ක් කරගෙන ඈත ඉන්න ළමයෙක් එනවා බලන්න. අරුන්දට ලොකු කවුද? අර හැමදාම ඉන්න ලේලිගේ පුතාගේ ගුණයක් කියනවද? අර ඈතින් එන දරුවා ඇඳ ගාව තියාගෙන සේරම අරු තියනවා කියනවා. එනිසා දෙමව්පියොත් හොඳට මතක තියාගන්න. බුදුරු කියන්නේ මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ. වෙනදුනේ අම්මලා කොහොමද දරුවන්ට සලකන්නේ බලන්නේ බලාපොරොත්තුෙන් බලාපොරොත්තු රහිතව එලෙසම තියන්. දරුවන්ට අප්පිරිය වෙන විදිහට වැඩ කරන්නේම නැහැ. දරුවන්ට එපා කරවන්නේ මම මේ දරුවන්ටත් කියන්නේ. අම්මා තාත්තා තුල මොන වැරද්ද තිබ්බත්, අම්මා තාත්තා තුල මොන ප්‍රශ්නේ තිබ්බත්, අම්මා තාත්තා තුල මොන ගැටලුව තිබ්බත් පින්නතුනේ හොඳට පුරුදු වෙන්න. ඒ බුද්ධ වත කරනවා වගේ අම්මගේ තාත්තගේ කටයුතු කරන්න. සංසාරේ අපි මොන තරාතිරමටපත් උනත් මොන තත්ත්වෙ හිටියා අපිට කවදා හරි ඔය අපි කරන දේවල් විඳවන්න වෙනවා. කටක් කරලා කෙනෙකුට වචනයක් කියන්න කලින් ඔය අර මේ වැසිවල දේවාල සීන් එක තියෙනවද නැහැ? නැසාතිකම දන්නේ තියෙනද? දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕන අපේ යහපතට. ඒවා තියෙන්න ඕන අපේ සුභ සිද්ධියට. ඇත්ත පොල් ගහලා තියෙන ජීවිතේට නැතුව ඇති මං හිතන්නේ. දැන් ඕම් පොල් ගහලා තියෙන කට්ටිය මතක් කරගන්න ඕන හොඳ. මොනා කියලාද පොල් ගහලා තියෙන්නේ? විභාගයක් පාස් යන් කියලා ජීවිතේට පොල් ගෙඩියක් ගැහුවද? වෙනතුනේ ගහන පොල් කන්ද ඔළුවේ තියාගෙන ගිහිල්ලා පින්නතුනේ පොල් ගෙඩිය පාත් වෙනකොට තව ටිකක් තදට වදිනවා. කියනවනේ පින්නතුනේ මක බෑවියන් කෙලවියන් හැප්පියන් පොඩිවයන් කැඩියන් බිඳියන් විනාශවයන් කොරවයන් කියලා කියන්නේ ඔය මිරිස් ආහාරමේ අඹරනවා නේද? මං කියන්නේ සම්බෝල මාළු පින්න වලට අඹරන්නේ නෙමෙයි හොඳේ. ඔය දේවාල වල ගිහිල්ලා අඹරන්නේ මොනකටද මිරිස් අඹරන්නේ? මේ පින්නතුනේ මස් මාළු නොකාපේ වෙලා ගිහිල්ලා අඹරනවා. මොනා කියලාද? ගොළු වෙන්නලු. කොර වෙන්නලු. පින්නතුනේ අනේ ගොංකා මතක තියාගන්න. ප්‍රභාකරන්ට මිරිස් අඹරන්න එකෙක්වත් හිටියේ නැද්ද? නම ඇත්තම යහන්න. අඹ අඹරන්න
මේ ගිහිල්ලා හිතේ තියෙන වෛරය ක්‍රෝධය ඒක වෙනවනම් තව කමකුත් නැහැ. පිට වෙන්නේ මොකද්ද? බුදුරු දේශනා කරන්නනේ මනෝපුබ්බංගමා ධම්මා. මනස මුල් කරගෙන මනස පෙරටු කොටගෙන භාස්සතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මනසේ තියෙන්නේ මොකද්ද? කියනෝනේ හැඳි ගෑවිලම් ඵලයව කියලා. සමහරු කියන්නේ නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. සමහරු කියනවා තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕනලු. කවදාවත් ඕවා කියන්න එපා පින්නතුනේ. අපි කාට හරි කටක් කරලා අයහපතක් පැතුවොත් ඒවා කවුද විඳින්න ඕනේ? ඒවා පින්නතුනේ අපි විඳින්න ඕනේ. කටක් කරලා කාට හරි දොසක් පැතුවොත් කවුද ඒක විඳින්න ඕනේ? දොසක් පතන්න නැතුව ඉන්න තියෙන එකම ආත්මය පින්නතුනේ මනුෂ්‍යාත්භාවය. ඔය එකම බත් ගොඩ බල්ලෝ දෙන්නකොට දැම්මොත් මොකද වෙන්නේ? බත් කනවද බල්ලෝ කා ගන්නවද? මිනිස්සු මතක තියාගන්න අපි හරි ඉක්මනින් මැරෙනවා. මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. අර මේ පැතිවල ඉන්නවද ඔය බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? චණ්ඩි ඉන්නවද? චණ්ඩි කියන්නේ පින්නතුනේ අර බස් වලින් රුපියල් 100-150ක් කව කරනවා. ඔය මොකෙක් හරි එක බය කරලා කීයක් හරි ගන්නවා. එතකොට ඔය අරක්කු සිගරට් බොන ඕව තමයි. එහෙම ගුටි කන්න එහෙම බෑ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. සමහරව ඉන්නවා මේ ගොඩක් මේ කොල්ලොන්ට මේ ගායේ තියෙන තරුණයොන්. සමහර තරුණයෝ හිතාගෙන ඉන්නේ අර එන අලි ඔළුවෙන් පින්නතුන ඉන්නේ. බලනකොට බොන්නේ බීඩි මේ කොල්ලෝ. අවුරුදු 14-15 පටව ඉන්න බීඩි කොටවල් සාක්කුවල පුරවගෙන දැන් බැලුවත් ඔය කොල්ලොන්ගේ සාක්කුවල දුංගල පළුවක් හරි තියෙනවා. මේ තරුණයෝ මේ අපේ තාරුණ්‍ය නඩත්තු වෙන්න ඕන මෙහෙමද? මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කිය. බොහොම ගෞරවයෙන් කියන්නේ. කාගේවත් අතකොළු වෙන්න එපා. මම තරුණයන්ට කියන්නේ කාගේවත් බයිසිකල් පිටිපස්සේ නැගලා යන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. හොඳ අභිමානයක් තියාගන්න. ඔය බීඩි කොටවල් උරානේ එක එක පස්සේ ගිහිල්ලා ගංජා ගන්න. මේ ගංජා ගන්නවද නැහැ? ඇත්තටම යන්න. ඇත්තටම මේ හොඳයි එහෙනම් නැත්තම්. අබ්බැහි වෙන්න මේපා. ඔව්ව කරනවා නම් මං කියන්. සමහර කොල්ලෝ නම් කමක් නැහැ මේ තාත්තලා. අවුරුදු 28යි 32යි 35යි. මස් 500ක් ගේන්නේ. බිතර 10ක් ගේන්නේ. පින්නතුනේ අතේ කරේ මුද්දම් මාලයක්වත් නැහැ. බూరు ගහනවා. මේ පැත්තේ බూరు ගහනවද නැහැ? නෑ සහතික දන්නේ නැතිනම් දන්නේ නැතුව ඇති එන්න. බොහොම හොඳයි මේ හොඳ. බూరు ගහන්නේ ගංජා ගහන්නේ. ඔය කීයක් හරි හම්බුනහම සමහර තාත්තලාගෙන් අහලා බලන්න. මට මේ බණ කියන්න වෙලාවක් නැහැ මේ වෙලාව ඉවරයි. දරුවොත් එක්ක බත් කටක් කාලා නැහැ මාස ගානකින් එකට. අම්මලා මොන හරි තම්බලා දීලා ළමයි බුදි කරවනවා. රෙද්දක් පෙරෙද්දක් කරගෙන දීලා නැහැ. බ්‍රේස්ලට් එකක් හදාගනින් කුල් ගියක් හරි දීලා. දාන්න. පින්නතුනේ හදිස්සියක් වුණොත් උකස් තිබ්බ හැකිනේ ඕක. බැරිද? තරුණේ වුණාම මං ඔය එක කොල්ලෙක්ගෙන් ඇහුවා. ඒකට අවුරුදු 25යිලු. මෙහෙ නෙමෙයි හොඳේ. මේ මං පුතේ දැන් මොකද කරන්නේ? ගෙදරලු ඉන්නේ.
අහනකොට මොනා හරි කරන්න ඕනලු. තව අවුරුදු 25යි මොකද කියන්නේ? මොනා හරි කරන්න ඕනලු. එතකොට කන්නේ ගෙදරේ. මොකද මොනවද කරගෙන තියෙන්නේ? මං කොල්ලෙන් ඇහුවා දැන් මාසෙට රෙදි කීයක් ගන්නවද? නෑ අවුරුද්දට අම්මලා අරන් දීපේකලු තාම තියෙන්නේ. මම දැන් චේන් පොඩක්වත් හදාගත්තේ නැද්ද? නෑ. මම ඉස්කෝලේ ගිහිල්ලා නැවතුනේ ඕ ලෙවල් කරලා නැවතුණා. වෙනතන අවුරුදු 9ක් මේ කොල්ලා ගෙදර. මං කොල්ලෙන් ඇහුවා මේ වෙනකොට බීඩි කීයක් බීලා දෙනවද? සිගරට්. හැබැයි හැමදාම හැන්දෑවට මේ මොකද කරන්නේ ළමයි? මේ පැතිවල ගංජා ගහන්න තියෙනද හොඳයි. ගහන පැතිවල හැමදාම ගිහිල්ලා මේ කොල්ලෝ එක්ක අහුවෙනවා. අසුරු නිසුරු කරන්න ඕන ඒකේ ප්‍රශ්නයක් නෑ. නන්නතර වෙලා නැති වෙනකම් සමහර පැටව ඉන්නවා පින්නතේ බත් පිගාන කලා පිගාන හොදන්නේ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා වෙන එකක් ඇඳගෙන යනවා. කවුද හොදන්න ඕන? අම්මලා බලනකොට අවුරුදු 18යි. තේක බීලා කෝප්පෙටින් පුටු යටින් තියලා යනවා. කොට්ටෝර බෙඩ් සීට් එක ජීවිතේට හොදගන්න කවුද හොදන්න ඕන? අම්මලා. මේ තරුණයෝගේ හැටි. කොල්ලෝ. ඒ වුණාට මොකක් හරි වුණාම කටවල්. ගමකට ගහන්න කතාව. පාම්බාගයක් හරියට කා ගන්න පුළුවන්ද? බත් එකක් කාලා වතුර එකක් බොන්න බෑ ස්මෘතාවට එනවලු. මොන කොන්දත්. හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. කොහොමද දැන් මේ පෞරුෂයයි අභිමානය හදාගන්නේ? මේවා ඉතින් දරුවන්ගේ හදන්න කලින් අම්මගේ තාත්තගේ තියෙන්න ඕන හොඳේ. අර මතකද මග මානවක ජාතකේ? මග කුමාරයා කොහොමද පෞරුෂය හදාගත්තේ? පෞරුෂය කියලා කියන්නේ පින්නතුනේ කවුරු හරි මුණ දිහා බල්ලා මොනා හරි කරපුවාම රවණ ගොරෝනේ ගෙහෙම මේ කොල්ලොන්න මොකක්ද කියන්න බෑ හෙල්මට් වලින් තඩි ගහනවා. මහා මෙහෙම හරි මෝඩයි. වෙන මොනවද ඔකට කියන්නේ? මම පින්නතුනේ බන්ධනාගාරවල බණ කියන්න යනවනේ හරියට. අවුරුදු 19 20 කොල්ලෝ සෑහෙන්න ඉන්නවා. අනාථයි. මං තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. නේ ඔය පස්සේ යන්න දැන් ඕන තරම් ඇති. මොකක් කරේ වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. මං ඔට පොලිසිවල උදවිය කියනවා හාමුදුරුවනේ කවදාවත් මේ යාළුවෝ අපදෙන්න ඇවිල්ලා නෑලු. ජිප් එකට දාගත්ත ගමන් රාලහාමිට කියනවලු මොකද්ද? ෆෝන් එක දෙන්න ගෙදරට කෝල් එකක් ගන්න කියලා. එතකන් කටවල් සද්දේ කාටද? මෙහෙ ඉන්න දුවල පුතාලා අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ අර ගංජා හරමේ බොන්නේ නැහැ කියවනේ මේ පැතිවල ඒ හින්දා හොඳයි. බොහෝ පැතිවල දරුවෝ කටවල් වල තියෙන සද්ද දෙමව්පියොන්ට මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනේ. ඒවා හරි විශ්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඒ ප්‍රථම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. අම්මා කියනවා ස්තෝප්පුවට යනකොට කත්නෝරු විහාරෝන්ගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකක් බණ අහනවලු. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකා අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තලාට විතරයි.
දරුවෝ ඇඳලා කොණ්ඩේ රැවුල කපලා සෙන්ට් එක ගහගෙන එළියට බහිනකොට සතුටු වෙන්නේ කවුද? ආඩම්බරයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙනවා. ඔක තේරෙන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ, ඔක තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ නිසා තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්නවා පාන්දර 2-3 ෆෝන් එක ඔබලා ඉවරනකොට. ඔය ලුණු කපනවා, යකඩ වක් කරනවා, ඌව තමයි බලන්න. තල්ලු කර කර බල බලා ඉන්නවා. 10ට 11ට විතර නැගිටින්නේ මොන මුස්පේන්තුකමක්ද පින්නතුනේ. ගෙදර ටොයිලට් එකට තහඩුවට රීප පටි දෙකක් ගහලා තියෙන දොරට. දඩබ්බර කොල්ලෙක් ගෙදර ඉන්න. 11ට විතර නැගිටලා අහන මෙව්ව දුවලා තියෙන්නේ කියලා කන්න. මේ තියෙන කොලුකම කොහෙද? තරුණකම. වෙනතුනේ මේ තරුණය වුණාම හොඳ ජව සම්පන්න වෙන්න ඕනේ, හොඳ බල සම්පන්න වෙන්න ඕනේ. මම තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳට හම්බ කරන්න. අපේ තියෙන මහ කැත පුරුද්දක් තමයි ඔය දරුවෝ හදලා වඩලා කසාදෙත් කවුද කරලා දෙන්න ඕනේ. ලැජ්ජ නැතුව අම්මලා කියනවා මේ දෑවැද්ද හදනවලු. අම්මලා තාත්තලා කියනවා බන්දලා දුන්නාම ඔළුව නිදහස්ලු. ඊට පස්සේ දරුවෝ හදපුවාම මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, පෞරුෂය රැකගන්න. තරුණකම ජීවිතේ හැමදාම ඉන්නේ. අවදානම ගන්න. අවදානම ගන්න මොන මේ පැත්තේ ඉන්නවද තනි රෝදේ බයිසිකලෙන් උස්ස යන කොල්ලෝ. අවදානම ගන්නවා. කිසි ලැජ්ජ බයක් නැහැ මේ පොඩි උන්ට. කවදාවත් ඒවා කරන්න එපා. මොකක් හරි වුණාම පුතේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. වීඩියෝ කරන්න යාළුවෝ ඉන්නෝ. කැමරා කරන්න යාළුවෝ ඉන්නෝ. අප් එක දෙන්න යාළුවෝ ඉන්නෝ. උසිගන්නන්න යාළුවෝ ඉන්නෝ. නේ අපිට නොමගට යවන්න අපිට වරදිනකම් බලාගෙන ගම්වල කොච්චර මිනිස්සු ඉන්නවද? අපි වැරදි කෙරුවත් හරි කියලා කියන්නේ කවුද? දෙමව්පියෝ විතරයි. අපිට වැරදුනත් එළියට කියන්නේ එහෙම නෑ කියලා පින්නතුනේ. කවුද එහෙම කියන්නේ? අම්මා තාත්තා විතරයි. ඒ නිසා තරුණකමට ජවයට සමහර දේවල් හිතෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ වචනෙන් නම් පිට යන්න එපා. හොඳට මහන්සි වෙන්න මං ආයෙත් කියන්නේ. හොඳට ඔට්ටු වෙන්න. හොඳට වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න. ඔය සමහර තරුණ මහත්තුරු ඉන්නවා මේ කවදාවත් මම දැකලා තියෙනවා වයසක අම්මලාට තාත්තලාට තලත්තෑනි උදවියට ඔය තෝතෝ කියලා තමයි කතා කරන්නේ. හරි නොගැලපෙන විදියට කතා කරන්නේ. ඔය දැන් ඉන්න පොඩියෙකුට අවවාදයක්වත් දෙන්න බෑනේ. අපූර්වට අහනවා මට හොඳ නම් තොට මොකද කියලා අහන්නේ නැද්ද? අහනවා. දැක්කද අවුරුදු 35ක විතර තාත්තා කෙනෙකුට කොල්ලෝ වගේක් හෙල්මට් වලින් ගහලා මරලා තිබ්බා. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කොල්ලෙක් අවුරුදු 35යි. මං හිතන්නේ කියලා තියෙන ඔය බයිසිකල් වල ඔහම යන්න එපා කියලා. පැටවු සේරමෙක් ගහලා මොකද කරුවේ? හෙල්මට් වලින් ගහලා මැරුවා. ඔය මියුසිකල් ෂෝ එකකට යන්නකෝ. බය බෑ පින්නතුනේ මේ පොඩි උන් එක්ක. අවුරුදු 16යි 17යි 18 මේ පොඩි කෝටු කෑලි වාගේ ඇඟවල්. ගහුවොත් දෙකට කඩනවා මෙලෝ පණක් නැහැ. එනකොට කටවල්. එහින්ද මං ඒ තරුණ මහත්තුරුන්ට කියන්න ඔය තරුණ කාලේ සමහර කොල්ලෝ ඉන්නවා මෙලෝ සංසාර දෙයක් නැහැ පින්නතුනේ ගෙදරින් සද්ද දාලා රුපියල් 300 ඉල්ල ගන්න පෙට්‍රල් බාගේ ගහන්න. අම්මට තාත්තට පුදුම වදයක් දෙන්නේ. ඔය තරුණ ජීවිතවම නාස්ති කරන්න නරකයි. දර මහන්සි වෙන්න මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා.
තරුණ මහත්තුරුන්ට දැන් මේ 10-12 පාරක් මේ කියන්නේ නාස්ති නම් වෙන්න එපා. කිසි කෙනෙකුට පුතේ පාවිච්චි වෙන්න එපා. අපි කාගේවත් මාතෘකා වෙන්න ඕනද? ගමේ මිනිස්සු හැම වෙලේම try කරන්නේ අපි එක ලේබල් එකකට දාන්න. ගමේ මිනිස්සු try කරන්නේ අපි එක රාමුවකට දාන්න. ඔවුන් මෙහෙමයි, මෙවුන් මෙහෙමයි කියන්න තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මිනිස්සු ඉන්නේ හරියට පද හදන්න. 1000ක් බලාගෙන ඉන්නවා සත්පුරුෂ දරුවනේ අපිට වරදිනකම්. ජීවිතේ කොතන හරි වරදින්න ඇති. හැබැයි මතක තියාගන්න. කිසි තැනක කිසි දෙයකට පරදින්න එපා. අම්මා තාත්තා වෙනුවෙන් කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. සහෝදරයා සහෝදරිය වෙනුවෙන් කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම අපි කියපු විදිහට කරන්න නම් පවුලක් කොහොමද තියෙන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ වෙනතුනේ. වැඩිපුරම වෛරය එදිරිවාදිකම තියෙන්නේ කොහෙද? පවුල ඇතුලේ. වැඩිපුරම ඉඩ කඩන් වලට කෙලගන්නේ පිට මිනිස්සුද සහෝදරයෝද? මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද? නැහැ. නැතුව ඇති එහෙම. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි කියන්නේ. දැන් ඔය ඉන්න ගමන් කල්පනා කරන්න ඕන මං වැඩිපුර භුක්ති විඳිනවද? මෙහෙම නැතුව ඇති. නමුත් ඔය පිට තැන්වල තියෙනවා හොඳේ. සමහරව කියනවා බැඳලා ඈතට ගියපුවම ඉඩම් දෙන්න ඕනේ නෑලු. එහෙම ලැජ්ජ නැද්ද අම්මගේ තාත්තගේ වගේ ළඟගෙන කණ්ඩ? අත්ති සුඛේ තියෙන්න ඕනේ. භෝග සුඛේ තියෙන්න ඕනේ. අනනේ අනවජ්ජනේ හොඳට තියෙන්න ඕනේ. ණය නැතිකම හොඳට තියෙන්න ඕනේ. අවංකකම තියෙන්න ඕනේ. ජීවිතේ පුරුදු වෙන්න කොච්චිමන් අවදිමන් අජිනිමන් අභාසි අහාසි අහවල බැන්න ගැහුවා වෛර කෙරුවා දොස් පරොස් කිව්වා මොකක් කියලා කරලා තිබ්බත් කමක් නැහැ. කිසි කෙනෙකුට එදිරිවාදිකම් පාන්න එපා. කිසි කෙනෙකුගෙන් වෛර කරන්න එපා. කිසි කෙනෙකුගෙන් පලි ගන්න එපා. මේකේ පින්නතුනේ හැම බැනගෙන ගහගෙන පිරිමහ ගන්න දෙයක් තියනවද? බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේකේ පින්නතුනේ හැම වෛරක්කාරකම් පිරිමහන්න ඉඩක් නැහැ. ඇස්පිල්ලම් ගහන එක තප්පරෙන් මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා රටක් ලෝකයක් වැළඳගත්ත ඒ ධම්ම දර්ශනය තමයි පින්නතුනි මං මුළු ලංකාවට ලෝකෙටම ඉගැන්නුවේ. ඔය තරුණ මහත්තුරු මේවා ඉතින් කරන්න හෙට ඉඳන් උත්සාහ කරන්න අපරාධ නැත්නම්. පින්නතුනි ගොඩක් තරුණයෝ මේවා කරනවා. අර උදේට නැගිටලා බුදුහාමුදුරුවෝ පෙන් ටිකක් පූජා කරන්න. එහෙම බැරිකමද නොකරනකමද? ඔය ගෙවල් වල වීදුරු බඩු මුට්ටු මොනාගේද ගොඩ ගහලා තියෙන්නේ? මොනවද ඒවට කියන්නේ? කබඩ් නෙමෙයි මොනවද? පැන්ට්‍රි කබඩ් නේ. ඔය කැබිනට් අල්මාරි වීදුරු බඩු ගොඩ ගහන්නේ මොනා හරි කමක් නැහැ. ඔවගේ තියෙනවා අර පොඩි වීදුරු. මම මේ කොල්ලොන්ට කියන්න හොඳේ තරුණ මහත්තුරුන්ට කියන්න. කීයට නැගිට්ටත් කමක් නැහැ. නැගිටු මොන් ඔය කෝප් එකට වතුර ටිකක් දාලා අපේ තාත්තලත් මේවා කරන්න ඕනේ. ඔක බුදුහාමුදුරන්ට පූජා කරන්න. මින් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනතුනේ පොඩි දෙයක් තියෙන කෝප් එකට වතුර ටිකක් දාලා පහන තියෙන තැනින් තියන්න විතරයි තියෙන්නේ. ඒක ටිකක් අර බරයි පැන් කියලා කියපුවාමනේ. ඒක ටිකක් බරයි අර අමුතු වෙන එහෙම එකක් නෑ. කෝප් එකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. බැරිකමද නොකරනකමද? ඔකට දැන් පැය කීයක් විතර යනවද? විනාඩි 2ක්. අම්මලා ඒක කෝප්පේ අරගෙන හොදලා වතුර ටිකක් දාලා මේ සුඩින් තියලා තියන්න. එතකොට අපේ තරුණයොන්ට නැගිට්ටක මම මොකද කරන්න තියෙන්නේ? අයමුතුෙන් ගාථා කියන්න ඕනද? මේ සිද්ධ වෙන්න සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරන්නද? ඔක් කරන්න පුළුවන් මොන ආත්මෙද? මේ ආත්මෙ හොඳට කරන්න කවදාවත් අකුසල සිතුවිලි එන එකක් නැහැ. කවදාවත් මම කියනවට කරන්නකෝ. වරදින්නේ නැහැ. කිරි ඉතුරුවා වගේ හරියනවා වෙන්නතුනේ. බුද්ධවත කරන්න.
කවදාවත් ඔය නොමගට යන්නේ නැහැ. සුමගටමයි යන්නේ.